ආයිබෝවන් හැමදෙනාටම මම අද කතා කරන්න හිතුවේ PHSRC රෙජිස්ට්‍රේෂන් එක්සෑම් එක අපේ පෞද්ගලිකාංශයේ අපේ හෙදියන්ට තියෙන එක්සෑම් එක රෙජිස්ට්‍රේෂන් වලට. ඉතින් හැමෝම මේ දවස්වල ලහි ලහි ලෑස්ති වෙනවා ඇති එක්සෑම් එක වෙනුවෙන් බෝඩ් වල යුනිට් වල වැඩත් වැඩි ඇති. මේ දවස්වල නර්සස්ලාගෙත් අඩුවක් තියෙනවා, ගොඩක් අය මයිග්‍රේට් කරනවා. ඉතින් අපිට යන්න තියෙන අභියෝග මැද්දේ තමයි අපේ අල්ටිමේට් ගෝල් එක ඇචීව් කරන්න. මට හිතුණා මට කරන්න පුළුවන් මොනවා හරි උදව්වක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඒක කරන එක මම ඒකට හරිම කැමතියි. ඒ නිසා මට හිතුණා පුංචි ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරන්න මගේ ආදරණීය හෙද පරම්පරාව වෙනුවෙන්. අපි තයිරොයිඩෙක්ටමි ගැන අද පොඩ්ඩක් කතා කරමු. තයිරොයිඩෙක්ටමි කියන්නේ මම දැකපු විදිහට ටිකක් කොමන් ක්වෙස්චන් එකක්. ඒ කියන්නේ ප්‍රශ්න ටිකක් වැඩිපුර කියන්නේ කොහොම හරි එක ප්‍රශ්නයක් එනවා වගේ මට තේරිලා තිනවා. තයිරොයිඩෙක්ටමි පෝස්ට් ඔපරේටිව් කියාගෙන මොනවා හරි ප්‍රශ්නයක් අනිවාර්යෙන් තියෙනවා වගේ එකක් දැකලා තියෙනවා. ඒ නිසා මට හිතුණා මේක ගැන චූටි දෙයක් කතා කරන්න. ඔක්කොම කවර් කරන්න ක්‍රිටිකල් කරුණු ටික ඔක්කොම කවර් කරන්නේ බෑ මෙතන. හැබැයි සාමාන්‍ය විදිහේ දැනුමක් ලබා ගන්න ඔයගලන්ට පුංචි උපකාරයක් කරන්න පුළුවන් මට මේ හරහා. සහ මම මේකේ අනිත් ක්වෙස්චන්ස් වලදී අපි ඒකේ පැහැදිලි කිරීම සිංහල මාධ්‍යෙනුත් දාලා තියෙනවා වඩා පැහැදිලි වීම සඳහා. හැබැයි මම මෙතන Google Translate එක තමයි උපයෝගී කරගත්තේ මගේ පරිවර්තන කටයුතු සඳහා. එතන මොනවා හරි මේ අඩුපාඩුවක් තිබුණොත් ඒකට සමාව ඉල්ලනවා. මොකද මම ඉගෙනගෙන තියෙන සිංහල මාධ්‍යෙන් නෙමෙයි ඉංග්‍රීසි මාධ්‍යෙන්. ඒ නිසා සමහර වචනවල සිංහල මාධ්‍යෙන් උගන්වපු තරමටම සමාන වචන නැතුව ඇති. ඒ පිළිබඳව නම් මගේ දැනුම අඩුයි. හැබැයි ඒක සබ්ජෙක්ට් එකේ නොලෙජ් එක ගන්න ඒක ලොකු බාධාවක් කියලා හිතන්න එපා. අපිට පුළුවන් අපේ පේපර් එකේ තියෙන මෙඩිකල් ටර්ම්ස් වෙනම දාලා සිංහල මාධ්‍යේවා ඉංග්‍රීසි වලින්. එහෙම නැත්නම් අපිට ඒ පිළිබඳ අවබෝධයක් අඩු නම් දැනුම අඩු නම් අපිට වචන සඳහා උපකාරය එතන ඉන්න එක්සෑම් එක වෙලාවේ ඉන්න එක්සැමිනේෂන් කරන්න ඉන්න කට්ටියගෙන් අහලා ඒ ආචාර්ය මඩුල්ලෙන් අහලා අපිට පොඩ්ඩක් දැනගන්න පුළුවන් කමක් තියෙනවා. ඒගොල්ලෝ මුකුත් කියන්නේ නැහැ සිංහල එකේ ඉංග්‍රීසි වර්ඩ් එක ඇහුවා කියලා. ඒ නිසා ඒක ගැන එච්චර වොරි වෙන්න එපා. අපි පටන් ගමු එහෙනම්. MCQ එකක් වගේ එන්න පුළුවන්. මෙන්න මේ විදිහට which type of thyroidectomy is typically performed in case of thyroid malignancy, right? එතකොට සබ්ටෝටල් තයිරොයිඩෙක්ටමි එකක්ද කියන්නේ ටෝටල් තයිරොයිඩෙක්ටමි එකක්ද නැත්නම් පාෂල් තයිරොයිඩෙක්ටමි එකක්ද හෙමි තයිරොයිඩෙක්ටමි එකක්ද කරන්නේ වගේ අපෙන් අහන්න පුළුවන් මේ වගේ වෙලාවක. ඉතින් අපිට කියන්න තියෙන ටෝටල් තයිරොයිඩෙක්ටමි එකක් තමයි ගොඩක් වෙලාවට කරනවා. මැලිග්නන්සි එකක් නම් ටෝටල් තයිරොයිඩෙක්ටමි එකක් තමයි මෙතන තියෙන අනිත් උත්තරත් එක්ක බලද්දී අපිට ගන්න පුළුවන් උත්තරේට තියෙන්නේ. right? ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ what is the key nursing priority in the immediate post operative period after thyroidectomy? අපි මෙතන බලමු මොනවද අපිට දීලා තියෙන points කියලා. Begin thyroid hormone replacement therapy immediately. Monitor for signs of complications such as bleeding or infection. Schedule outpatient follow-up appointments. Encourage early ambulations and return to normal activities. Right? මොකක්ද ඒකේ ආන්සර් එක ගන්න. අපි මෙතන තියෙන දීලා තියෙන ආන්සර්ස් අතරින් අපිට හරි ආන්සර් එක වෙන්න ඕනේ. answer B, monitor for signs of complications such as bleeding or infections කියන එක. අපි ඒක තවදුරටත් විස්තර කළා. In the immediate post-operative period following thyroidectomy, monitoring for complications is a critical nursing priority, right? Bleeding is a potentially life-threatening complications that can lead to airway compressions and respiratory distress, right? Infection can compromise seeding and lead to further complications even. So close monitoring allows for early detection and interventions which can prevent serious adverse outcome, right? While other options are important aspect of care, they are not the most critical priorities in the immediate post-operative period when the risk of acute complication is highest, right? අපි ඒක සිංහලෙන් බැලුවොත් තයිරොයිඩ් සැත්කමකින් පසු වහාම පශ්චාත් සැත්කම් කාලය තුළ වඩාත්ම වැදගත් ප්‍රමුඛතාවය වන්නේ ලේ ගැලීම සහ ආසාදන වැනි සංකූලතා නිරීක්ෂණය කිරීමයි.
ලේ ගැලීම විශේෂයෙන් අවධානයට ලක් විය යුතු අතර ඒ ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් ශ්වසන මාර්ගයේ තදවීම, ශ්වසන අපහසුතාව සහ මරණය පවා ඇතිවිය හැකියි. ගෙල ප්‍රදේශයේ රුධිර නාල සහිත වෙන බැවින් සීමිත චර්මීය අවකාශ හේතුවෙන් සුළු ලේ ගැලීමක් පවා ශ්වසන මාර්ගයට බාධා කිරීමට පුළුවන්. ඒ වගේම අපි හෙදියක් විදියට අවධානයට ලක්විය යුතු ලක්ෂණ ගෙල ඉදිමීම වැඩිවීම, හුස්ම ගැනීමේ අපහසුතා රෝගියාගේ තියෙනවා නම් right, කටහඬේ වෙනස්කමක් තියෙනවා නම්, නියමිත ඖෂධ මගින් පාලනය නොවන වේදනාවක් තියෙනවා නම්, ඒ වගේම රෝගියාගේ උණ තත්වයක් තියෙනවා නම් අපිට උණ කටුවට බැලුවාම ඒ වගේම රත් පැහැය හෝ අසාමාන්‍ය ශ්‍රාවයන් වැනි ආසාදන ලක්ෂණ අනෙක් විකල්ප වැදගත් වුවද ඒවා ද්විතීයික ප්‍රමුඛතා තමයි වෙන්නේ. තයිරෝයිඩ් හෝමෝන ප්‍රතිස්ථාපනයේ පළවෙනි උත්තරයේ විදිහට දීලා තියෙනවා. ඒ අක්ෂරය යටතේ සාමාන්‍යයෙන් වහාම ආරම්භ කරන්නේ නැහැ. අපි තයිරොයිඩ් හෝමෝන ප්‍රතිස්ථාපනය හෝමෝන මට්ටමේ තක්සේරු කිරීමක් පරීක්ෂණයකින් පස්සේ තමයි අපි ඒක පටන් ගන්නෙ. වෛද්‍යවරයාගේ නියමය අනුව පසුවිපරම් හමුවීම් සැලසුම් කිරීම වැදගත්. නමුත් වහාම කාලය තුල හදිසි නෙමෙයි. එතකොට C කියන උත්තරයත් අපිට ඒක මෙතනට අදාළ උත්තරේ විදියට ගන්න බෑ. කලින් චලනය කිරීම ප්‍රයෝජනවත් වුවත් ජීවිත තර්ජනාත්මක සංකුලතා නිරීක්ෂණය කිරීමට සාපේක්ෂව ඒකට ඉහළ ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ මුලින්ම අපි සංකුලතා නිරීක්ෂණය කිරීම තමයි කළ යුත්තේ. එතකොට අපිට තියෙන උත්තර වලින් මොකක්ද උත්තරේ කියලා බලා ගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා හොඳින් කියවා අවබෝධ කිරීමෙන් පසුව තමයි අපි උත්තරය තෝරගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු assessment questions for post thyroidectomy patients, right? nursing assessment එක මොකද්ද? post thyroidectomy patients ලගේ අපි බැලුවොත් metabolic change assessment එකක් කරන එකේදී අපි මෙහෙම අහුවත් ප්‍රශ්නයක්, have you noticed any changes in your energy level or how your body process food since surgery, right? ඒ වගේ ඇහුවොත් after thyroidectomy patient may experience either hypothyroid or hypoparathyroid symptoms depending on their medication status, right? Monitor for slow metabolism. Sometimes patient can be complain as cold intolerance, right? We can literally see weight gain and the fatigue or increased metabolism, heat tolerance, weight loss, or anxiety, right? anxiety. So පරිවෘත්තීය වෙනස්කම් තක්සේරුවේදී අපි සැත්කමින් පසු ඔබේ ශක්ති මට්ටම හෝ සිරුර ආහාර සැකසීමේ ආකාර පිළිබඳ යම් වෙනසක් ඔබ නිරීක්ෂණය කර තිබේද කියලා අපි ඇහුවොතින් අපිට කියන්න පුළුවන් තයිරොයිඩ් සැත්කමෙන් පසු රෝගීන්ට ඔවුන්ගේ ඖෂධ තත්ත්වය මත පදනම්ව හයිපෝතයිරොයිඩ් හෝ හයිපෝතයිරොයිඩ් රෝග ලක්ෂණ ඇතිවිය හැකි මන්දගාමී පරිවෘත්තීය කෝල්ඩ් ඉන්ටොලරන්ට් කියන්නේ සීත මං හිතන්නේ ඒක එතනදී අපි කියන්න පුළුවන් අපිට ඒක දරා ගැනීමේ අපහසුතාවක් වගේ සහ බර වැඩිවීම තෙහෙට්ටු හෝ වැඩි පරිවෘත්තියේදී අපිට උෂ්ණත්වය දරා ගැනීමේ අපහසුව බර අඩුවීම සහ කලබලකාරී බව නිරීක්ෂණය කිරීමට පුළුවන් රෝගයාගේ මේ වගේ තත්ත්ව ඔයගොල්ලෝ ප්‍රැක්ටිකලි පේෂන්ට් ගෙනාවට පස්සේ මේ වගේ තත්ත්ව තිබුණොත් සීනියර් නර්ස්ට ડોක්ටර්ට ඉන්ෆෝම් කරන එක කරන්න ඕනි. ඊට පස්සේ අපි post thyroidectomy nursing assessment වල weight assessment එක බැලුවොත් have you experienced any unexpected weight change since your surgery? Right, weight fluctuation are important indicators for thyroid functions, right? Unexpected weight gain may indicate hypothyroidism, while weight loss dips at normal or increased appetite call suggests hyperthyroidism or medication adjustment needs, right? බර තක්සේරුවේදී සත්කමකින් පසුව අනපේක්ෂිත බර වෙනස් වීමක් අත්විඳ තිබේද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් බර උච්චාවචනය බර වෙනස් වීම තයිරොයිඩ් ක්‍රියාකාරීත්වයේ වැදගත් දර්ශකයක් විදියට අපි එතකොට කෙනෙක් විදියට ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕන නිසා ඒක බලන්න ඕනේ. අනපේක්ෂිත බර වැඩිවීම හයිපෝතයිරොයිඩ් හඟවන අතර සාමාන්‍ය වැඩි වී ආහාර රුචිර තිබියදී බර අඩුවීම හයිපර්තයිරොයිඩිසම්
හෝ ඖෂධ ගැළපීම් අවශ්‍යතාවයන් පෙන්눔 කරනවා. එතකොට බර කියන එකත් අපි පෝස්ට් ඇසෙස්මන්ට් එකේ නර්ස්ගේ පාර්ට් එකක් විදියට දකිනවා. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු නර්සින් ඇසෙස්මන්ට් එක පෝස්ට් තයිරොයිඩෙක්ටමි එකේ පැටි ඇසෙස්මන්ට් එකක් කරොත් නර්ස් how would you describe your energy level throughout the day since your surgery කියලා ඇහුවොත් fatty is common after thyroidectomy right and may indicate hypothyroidism if hormone replacement is inadequate. Assessment should be include timing, severity and impact of daily activity right. තෙහෙට්ටුව කියන එක ෆැටි එක අපි ඇසෙස් කරනකොට ඒ තක්සේරුවක් ලබා ගන්නා විට ඔබ සැත්කමින් පසු දිනේ පුරා ඔබේ ශක්ති මට්ටම විස්තර කරන්නේ කෙසේද කියලා ඒ ප්‍රශ්නය අපි යොමු කරොතින් අපිට කියන්න පුළුවන් තයිරොයිඩෙක්ටමි සැත්කමින් පසු තෙහෙට්ටුව සාමාන්‍ය අතර හෝමෝන ප්‍රතිස්ථාපනයේ ප්‍රමාණවත් නොවේ නම් හයිපොතයිරොයිඩිසම් හැඟවිය හැකියි. තක්සේරුවේ කාලසටහන බරපතලකම සහ දෛනික ක්‍රියාකම් කෙරෙහිද බලපෑමක් ඇතුළත් විය යුතුයි ඔයා ඒ තක්සේරුව කරන වෙලාවට. මේවා එතකොට ප්‍රශ්න විදියට එන්න පුළුවන් MCQ විදියටත් දෙන්න පුළුවන් සහ ස්ට්‍රක්චර් පේපර් එකේ ඔයගොල්ලන්ට සමහරක් විටක එන්න පුළුවන් මේක පොඩ්ඩක් මතක් කරගන්න ආපහු දැනුම අලුත් කරගමු සහ අපිට තව පෝස්ට් තයිරොයිඩෙක්ටමි patient assessment එකක් විදිහට නර්ස් කෙනෙක් කරන temperature tolerance assessment එක අපි කරනවා. Have you been unusually sensitive to hot or cold temperatures? Cold intolerance suggests hypothyroidism, while heat intolerance may indicate hyperthyroidism or medication over replacement. This helps evaluate thyroid hormone regulation. උෂ්ණත්වය දරා ගැනීමේ තක්සේරුවක් අපි කළ යුතුයි අපේ රෝගියා වෙත ඔබ උණුසුම් හෝ සීතල උෂ්ණත්වයට අසාමාන්‍ය ලෙස සංවේදී වී තිබේද? එතකොට සීත අසහනය මේ දරා ගැනීමේ අපහසු සීත තත්ත්වයන් හයිපොතයිරොයිඩිසම් අඟවන අතර උෂ්ණත්වය දරා ගැනීමේ අපහසුව හයිපොතයිරොයිඩිසම් හෝ ඖෂධ අධික ප්‍රතිස්ථාපනය හැඟවිය හැකියි. මෙය තයිරොයිඩ් හෝමෝන නියාමයේ ඇඟීමට ඉතාමත් උපකාරී වෙනවා. ඒ නිසා මේ ඇසෙස්මන්ට් එක අපි අතින් විය යුතුයි. post thyroidectomy patient ගේ skin and hair assessment එකේදී nurse අහන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. Have you noticed changes in your skin texture or hair conditions in surgery? Dry skin and hair loss can indicate hypothyroidism. The nurse should observe skin texture, moisture and hair condition during assessment. සමහා කෙස් තක්සේරුවේදී සත්කමකින් පසු ඔබේ සමේ නිමාව හෝ කෙස්වල තත්ත්වයන් වල වෙනස්කමක් ඔබ නිරීක්ෂණය කර තිබේද? වීර්ය සම සහ කෙස් සැලීම හයිපොතයිරොයිඩිසම් හැඟවිය හැකියි. හෙදිය තක්සේරුව අතරතුර සමේ නිමාව තෙතමනය සහ කෙස්වල තත්ත්වයන් නිරීක්ෂණය කර ඒවා ඒක ඊට පස්සේ ඔයගලන්ගේ ඔබ්සර්වේෂන් එකේ නෝමල්ද නැත්නම් මේ වගේ තත්ත්වයන් තිබෙනවද ඉන්ෆෝම් කළ යුතු තත්ත්වයක් තිබෙනවද කියන එක අපි දැනගෙන තියාගෙන ඉන්න ඕනි. ඒවා අපි අදාළ අංශයන් වෙත දැන්වීම කළ යුතුයි නර්ස් කෙනෙක් විදියට. ඊළඟ ප්‍රශ්නට යමු. mood assessment එකත් අපි කරන්න ඕනි patient ගේ mood assessment එකේදී nurse කෙනෙක් have you experienced any changes in your mood or emotional state since your surgery? Thyroid dysfunction can affect mood, depression, irritability or anxiety may indicate thyroid hormone imbalance and require medication adjustment. මම මේක ප්‍රශ්නයක් විදිහට මෙහෙම දැම්මට literally we can see the about things with the patients when you observe the patients you can literally see the facial expressions with the other gesture postures and all, so you literally can see those things with the patients right මානසික තත්ත්වය because the mood assessment මානසික තත්ත්වය කියන එකත් හරිම වැදගත් අපි රෝගී සත්කාරය කරද්දී අපි ෆිසිකලි කරන සත්කාරය පමණක් නෙවෙයි අපි බලන්න ඕනි රෝගියාගේ මානසික තත්ත්වය කොහොමද මානසික සෞඛ්‍ය කියන එකත් ශාරීරික සෞඛ්‍ය හා සමානව වැදගත්කමක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕනි හෙදියක් විදියට අපි මානසික තත්ත්ව
තක්සේරු කරන වේලාවකදී ඔබගේ සැත්කමෙන් පසු ඔබේ මනෝභාවය හෝ චිත්ත වේගී තත්ත්වයේ යම් වෙනසක් අත්විඳ තිබේද කොහොම කියන එක ඔබට අසන්නට පුළුවන් ප්‍රශ්නයක් කොහොමද මුකුත් අපහසුතාව තියෙනවද කියන එක යද්දී රෝගියා අපිට මේ දේවල් සඳහන් කරන්න පුළුවන් ඔහුගේ වචන වලින්. තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය අක්‍රමිකතා මනෝභාවය බලපෑ හැකි විෂාදයේ වගේ තත්ත්වයන් ආවේගශීලීභාවය කලබලකාරී බව තයිරොයිඩ් හෝමෝන අසමතුලිතතාවය අගවන අතර ඖෂධ ගැළපීම මේ සඳහා අවශ්‍ය වෙන්න පුළුවන්. ඒක අපේ කාර්යයක් නෙමෙයි. හැබැයි අපි මේ ඇසෙස්මන්ට් එකෙන් වෛද්‍යවරයා වෙත මේක දන්වන්න ඕනේ. ඊළඟට අපේ ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන් මේ voice and swallowing assessment එකත් හරිම වැදගත්. තයිරොයිඩෙක්ටමි වලදී ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක් වෙනවා. Have you experienced any voice changes or difficulty swallowing since your surgery? Hoarseness or dysphagia may indicate recurrent laryngeal nerve damage or postoperative edema. These complications require prompt evaluations and potential interventions. So, කටහඬ සහ ගිලීමේ තක්සේරුවේදී ඔබේ සැත්කමින් පසු කටහඬ වෙනස් වීම හෝ ගිලීමේ අපහසුතාව අත්විඳ තිබේද? කටහඬ රළු වීම, ගිලීමේ අපහසුව, පුනරාවර්තන ලැරෙන්ජියල් ස්නායුවේ හානි හෝ සැත්කමින් පසු ඉදිමීම හැඟවිය හැකි. මෙම සංකූලතා ඊ타මත්ම ඉක්මනින් මැදිහත් වීම අවශ්‍ය කරනවා. ඉතින් ඒ නිසා මේක අපිට හදිස්සියවත් ඔයාලට ස්ට්‍රක්චර් ප්‍රශ්නික මේව ලියන්න තිබුණත් මේ ඇසෙස්මන්ට් එක මේ මග අරින්න එපා. මේක ඊටාම වැදගත් ඇසෙස්මන්ට් එකක්. ඒක නිසා තරයේ මතක තබා ගන්න. සහ ඊළඟට අපිට ඒකේ wound එක ඇසෙස්මන්ට් කරනවා කියන එකේ how is your surgical wound healing? Have you noticed any unusual symptoms around the incision site? The nurse should inspect incision for sign of infection, bleeding, or seroma informations which require immediate interventions, right? අපි මෙතනදී තුවාලයේ තක්සේරු කිරීම තුවාලයේ සුවවීම කෙසේද කැපුම් ස්ථානයේ වටා සාමාන්‍ය රෝග ලක්ෂණ කර තිබේද අපිට ආසාදන ලේ ගැඩීම් සිරෝමා සෑදීමේ ලකුණු සඳහා කැපුම් ස්ථානයේ පරීක්ෂා කිරීම ඉතාමත්ම අවශ්‍යයි ඉන්ෆෙක්ෂන් එකක් ගිහින් තියෙන්න පුළුවන් වහම මැදිහත් වීම අවශ්‍ය කරන දෙයක් නිසා wound assessment එකත් කොහොමද කියන එක අපිට අනිවාර්යයෙන්ම බලා ගැනීම සිදු කළ යුතුයි. ඒ වගේම රෝගියාගේ වේදනාව කියන එක අපි බලන්න ඕනි pain management එක assess pain level using standardized scale right nursing goal එකක් ඒක ඒ nursing goal එකේදී pain manage කරනවා කියන එක ඔයාගේ ප්‍රධානම goal එකක්. nursing goals තියෙනවා thyroid dectomy patient nursing goal වල pain management කියන එක කියන්නේ ඊටාම වැදගත්ම දෙයක් pain management පේන් ලෙවල් එක අපිට ඇසෙස් කරන්න පුළුවන් පේන් ස්කේල් එකෙන් අපි දන්නවා පේන් ස්කේල් එක තියෙනවා නියුමරිකල් පේන් ස්කේල් එක අපි ඉගෙනගෙන තියෙනවා 0 කියන්නේ පේන් එක නැහැ 10 කියන්නේ වැඩිම පේන් එක කියලා අපිට අහන්න පුළුවන් එයාගේ වේදනාව කොයි තැනක තියෙනවද කියලා මෙතන දාලා තියෙනවා ස්ටෑන්ඩඩයිස් ස්කේල් එකෙන් every 4 hours බලන්න කියලා මේ ගෙනාපු ගමන් කියන එක නෙමෙයි ඔන්න මෙතන වරදවා හිතන්න එපා ගෙනාපු ගමන් patient observation යන්න ඕනි ඔයාගේ ඔප් නෝට් එකේ දාලා තියෙන විදියට ඔයාගේ නෝට් එකේ ડોක්ටර් ඇනස්තටික් සර් හරි මැඩම් හරි ලියලා තියෙන විදියට යන්න ඕනේ ඊට පස්සේ යන එක තමයි මෙතන මේ දාලා තියෙන්නේ provide analgesics as prescribed and evaluate effectiveness position patient with slightly head elevated reduce tension or incision document pain characteristics and response to interventions වේදනා කළමනාකරණයේදී අපි සිංහලෙන් කිව්වොත් අපි බලන්න ඕනි කොහොමද වේදනාව තියෙන්නේ කියලා වේදනාව අපිට අගය කිරීමක් ලබා දෙන්න පුළුවන් එකේ සිට 1 2 3 4 10 දක්වා නියම කර ඇති පරිදි වේදනානාශක ලබා දී යුතුයි වෛද්‍යරයාගේ නියමය පරිදි ඒ වගේම කැපුමක් තියෙන ආතතිය අඩු කිරීම සඳහා අපිට හිස මදක් ඔසවා තබන්නට පුළුවන් රෝගියාගේ
සහ වේදනාවේ ලක්ෂණ වේදනාවේ ස්වභාවය අපිට රෙකෝඩ් කරලා තියන්න පුළුවන් ලේඛනගත කරලා අපේ නර්සින් නෝට්ස් වල ඇඩ් කරලා තියන්න පුළුවන් සහ ඒවා දැන්වීම සිදු කළ යුතුයි අදාළ අංශවලට ඒ වගේම තවත් එයාවේ මැනේජ්මන්ට් කියන එකත් අපිට වැදගත් monitor respiratory status and oxygen saturation continuously we have to observe that keep emergency airway equipment at the bedside ඒක අපි post operative area එක prepare කරනකොට patient ගේනකොට අපි මේක මේ bedside එකේ arrange කරලා තියෙනවා position patient semi-paulus maximum lung expansions right then assess for sign of airway compressions සසන මාර්ග කළමනාකරණය සිංහලෙන් අපි කිව්වොත් සසන තත්ත්වය සහ ඔක්සිජන් සංතෘප්තිය අපිට බලන්න පුළුවන් SpO2 කියලා අපි කියන්නේ අපිට ඒක බලන්න පුළුවන් මැෂින් එකෙන් හදිසි සසන මාර්ග උපකරණ emergency airway equipment ඒවා නම් ඉංග්‍රීසියෙන් ලිව්වට වරදක් වෙන්නේ නැහැ පෙනහළු ඒවා ඇඳම අසන තියාගන්න ඕනේ. ඒ වගේම පෙනහළු ප්‍රසාරණය උපරිම කිරීමට රෝගියා සෙමි පවුලස් කියන පොසිෂන් එකට තබන්න පුළුවන්. සුසන මාර්ගයේ තදවීමේ සලකුණු අපිට ඔබ්සර්ව් කරන්න ඕනේ. ඒ වගේ තදවීමේ සලකුණු තියෙනවා නම් ඒවා බලලා අපි ඉක්මනින් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒ වගේම නර්සින් ගෝල් එකක් තමයි තව තයිරොයිඩෙක්ටමි patient communication කියන එක. Assess the voice quality and ability to speak after extubations. Provide alternative communication method if vocal cord injury present. Document voice changes of difficulty communicating. Right? Reassure patient that voice changes may be temporary. sannivedanaya අපි පවත්වාගෙන යත යුතුයි. එතකොට අපේ අල්ටිමේට් ගෝල් එක වෙන්නේ මොකද්ද? නලය ඉවත් කිරීමෙන් පසු ඒ රෝගියාගේ අපි දන්නවා මිනිමැක් එකක් දාලා තියන්න පුළුවන්. ඒ නලය ඉවත් කිරීමෙන් පසු කටහඬ ගුණාත්මක භාවය හා කතා කිරීමේ හැකියාව අපිට තක්සේරු කරන්න ඕනේ. ස්වරතන්ත්‍ර තුවාල තියෙනවා නම් විකල්ප සංවේදන ක්‍රම අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට ඕන තරම් විකල්ප සංවේදන ක්‍රම තියෙනවා. අපිට ෆෝන් එකේ දීලා නෝට් පෑඩ් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕන තරම් ක්‍රම තියෙනවා. පෑන පොලයට අමතරව අපිට අලුත් තාක්ෂණයක් උපකාරී කර ගැනීමට පුළුවන්. දැන් ඉන්ටර්ප්‍රිටේට් කරගන්න දේවල් ඒ ඔක්කොම අපිට පහසුයි වෙනදට වඩා හෙද සත්කාරය කරන්න අපිට ඕන තරම් AI තාක්ෂණයත් උපයෝගී කරගන්න පුළුවන් මේ සඳහා. සොරතන්තු තුවාල වියත්නම් ඒ ලෙස ක්‍රියා කරන අතරම කටහඬ වෙනස් වීමක් සංවේදනයේ අපහසුතාව තියෙනවා නම් අපි ඒවා අනිවාර්යයෙන්ම ડોකියුමන්ට් කරන්නත් ඕනි, දන්වන්නත් ඕනි වෛද්‍ය කණ්ඩායම් වෙත. කටහඬ වෙනස් වීමේ తాවකාලික විය හැකි බවින් රෝගියාට සහතික කරන්න ඒක කටහඬ එන්නේ නැත්නම් තමයි ප්‍රශ්න ඇති විය හැකි තත්ත්වයක් වෙන්නේ. එතකොට මේ දේවල් අපි ડોකියුමන්ට් කරලා තියාගන්න ඕනි. ඊට පස්සේ අපි අපේ ගෝල් එකක් තමයි කම්ප්ලිකේෂන් ප්‍රිවෙන්ට් කරන එක. නර්ස්ගේ ගෝල් එකක් තයිරොයිඩෙක්ටමි patient කියාවලදී monitor for signs of bleeding, neck swelling, drain jaw dressing, assess for sign, hypokalemia, numbness, tingling, positive